ගාන ඊට පස්සේ අපේ 2012 2012 ප්‍රශ්නය වර්ගයෙන් මෙන්න මේ විදියට සීනා වක්‍රයක් දෙනවා මෙන්න මෙහෙම බලන්න y සමානයි 4 ඍණ 4x ගාන 3x වල වර්ගය ඍණ x වල ගණය බලන්න කිව්වට පස්සේ සමීකරණය වගේ දෙන්න ලැබෙයි කියලා කියනවා. ඒ කියන වාට කියන c වක්‍රයට මෙන්න මේ අදාළ ඛණ්ඩාංකයේදී අඳින ස්පර්ශකයේ සමීකරණය වල හොයන්න කියලා සාමාන්‍ය විදිහට කියනවාට බලන්න මෙහා අවකලනය කරගත්තා නම් බලන්න dy dx එක නියතේ කරලා දාලා අවකලනය තමයි බිඳුවයි 4 x වල අවකලනය 1යි ධන 3 x වල වර්ගය අවකලනය තමයි 2x ඍණ x වල ඝනය අවකලනය දාගන්න පුළුවන් 3x වල වර්ගය එහෙනම් බලන්න මෙතනින් වලට සුළු වෙනවා ඍණ 4 ධන 3 රතේ තමයි 6යි ඍණ 3x dy dx බලන්න දැන් මේ dy dx එක ආයෙත් අහන්නේ 1, 2 කියලා කියන මෙන්න මේ අදාළ අක්ෂය. අදාළ අපිට හොයාගන්න පුළුවන් බලන්න x කියන දැන් වලට අදාළ මේ ඛණ්ඩාංකය අපි ආදේශ කරනවා. දැන් බලන්න සුළු කරලා මෙතනින් එනවාට ඍණ 4යි ඍණ 3යි කියන්නේ ඍණ 7යි ධන 6යි. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඍණ එකක් කියලා. ස්පර්ශකයේ සමීකරණ අදාළ බලන්න මෙයාගේ අනුක්‍රමණයට අදාළ අපිට ඍණ 1යි කියලා ගන්න පුළුවන් මේ විදිහට. එහෙනම් බලන්න මෙයාගෙන් සමීකරණ අහන්නවාට දාලා බලන්න මේ සමීකරණයට දාලව ඛණ්ඩාංක ගන්නවා අපිට 1,2 කියලා අනුක්‍රමණය දාන්නවා බලන්න මෙයාගේ ඍණ 1යි කියලා. සමීකරණය ගන්න පුළුවන් බලන්න y ඍණ y dash සමානයි m වතාව x ඍණ x dash. එහෙනම් බලන්න මෙතනින් වාට y ඛණ්ඩාංක ළමයි 2යි අනුක්‍රමණයට දාලා ඍණ 1ක් ආවට පස්සේ x ඍණ 1යි. y ඍණ 2 සමානයි ඍණ x ධන එකට දාලා වලට පස්සේ බලන්න සුළු කරලා ඉවරලා සමීකරණය ගන්න ළමයි මේ පැත්ත. y ධන x ඍණ 3 සමානයි ඍණ. හරිද? ඊට පස්සේ බලන්න මෙයාගේ මෙම ස්පර්ශකය 1,2 ලක්ෂයේදී මෙන්න මේ වක්‍රයට අඳින ස්පර්ශකයේ ලම්බ වෙන බව වෙන්නනවා. බලන්න ස්පර්ශකයට අදාළ ලම්බකය කියලා කියනවා. කියන්නේ අදහස මෙච්චරයි ළමයි. රේඛා දෙකක් ලම්බ වුණොතින් එහෙම. හරිද? රේඛා දෙකක් මෙන්න මෙහෙම ලම්බ වුණොතින් එහෙම අදාළ අපේ තියරිය ළමයි වෙන්නේ මොකද්ද? මෙයාලගේ අනුක්‍රමණය ගත්තොත් එහෙම ප්‍රමාණය මොකද කියලා මේ අනුක්‍රම දෙක අතර ගුණිතය වෙන එකයි. හරිද? මේ අනුක්‍රම දෙක අතර ගුණිතය වෙන එක. දැන් බලන්න ඔයාලට මේ අදාළ ස්පර්ශක අනුක්‍රමණය වෙන එකයි කියන්නේ. බලමු මේ කියන වක්‍රයේ මේ අදාළ අක්ෂයේදී අපි අනුක්‍රමණය බලනවා. y වල වර්ග සමාන 4x. දෙපැත්තම x විශේෂයෙන්ම අවකලනය කරනකොට බලන්න y වල වර්ගය අවකලනය කරන්න පුළුවන් y විශේෂ 2y වතාව අපි අවකලනය කරන x විශේෂයෙන් ඉඳලා දැන් dy dx අතරවතාව 1යි. අන්න යාට සුළු වුණාට පස්සේ dy dx එක වට දාගන්න පුළුවන් මෙන්න මේ විදිහට දෙක බෙදීම y කියලා. y කියලා කියනවා බලන්න අදාළ අනුරූප ඛණ්ඩාංකයේ 1,2 වෙන හින්දා මේ 1,2 ලක්ෂයේදී අපි මෙයාගේ අගය හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. දෙක බෙදීම මෙයාට අදාළ ඛණ්ඩාංක තමයි 2යි. සුළු වුණාට පස්සේ 1යි. දැන් බලන්න මෙයාගේ අද ස්පර්ශකයේ අදාළ බලන්න මෙයාගේ මේ ලම්බ වෙන එක අදාළව අනුක්‍රමණය 1යි. ඒ කියන්නේ මේ දෙන්න අතර ගුණිතය. හරිද? මෙයාගේ m1 කියලා ගන්න මෙයාට අදාළ m2 කියලා ගන්න කලින් එකේ m1 m2 අතර ගුණිතය. බාන කලින් එකේ 1යි මෙයාගේ ඍණ 1යි. m බාන ඍණ 1යි කියලා. ඒ කියන්නේ මේ අනුක්‍රමණ දෙක අතර ගුණිතය බාන ඍණ 1යි කියලා. එහෙනම් මොකද කියන්නේ? බාන මෙයාගේ කලින් ඇඳපු ස්පර්ශකයයි මෙයාට ඇඳපු දැන් ස්පර්ශකයේ තියෙන ස්පර්ශක දෙක එකිනෙකට ලම්බ වෙලා ඉන්න කියන්නේ.